Hi guys, කොහොමද ඔයාලට? ඉතින් මං හිතනවා ඔයාලා හැමෝම ගොඩාක් හොඳින් ඇති කියලා. ඉතින් thumbnail එක දැක්කහම ඔයාලා දන්නවනේ අද අපි කොහෙද ඉන්නේ කියලා. ඔව්. දැන් අපි සිංගප්පූරු වලට ඇවිල්ලා ඉන්නේ. ඉතින් අද නම් හැබැයි අපි සිංගප්පූරු ආවේ ඕස්ට්‍රේලියාවේ ඉඳලා නෙවෙයි. අපි සති 3ක පොඩි ටුවර් එකක් ගියා ෆිලිපීන්ස් වලට. ඉතින් ෆිලිපීන්ස් ඉඳලා තමයි දැන් අපි මේ සිංගප්පූරු ඇවිල්ලා ඉන්නේ. ඉතින් අපි සිංගප්පූරු ඉන්නේ දවස් 2යි. අපි 3 nights ඉන්නවා. ඉතින් උඩින් බලද්දී නම් සිංගප්පූරු ලස්සනට දැක්කා. දැන් නම් ඉතින් හරිම excited. පොඩි රවුමක් දාලා බලන්න. ඉතින් සිංගප්පූරු වල චැන්ගි එයාපෝට් එක ලෝකේ තියෙන ලස්සනම එයාපෝට්ස් වලින් එකක්ලුනේ. ඉතින් අපි හිතුවා ඒ නිසා පොඩ්ඩක් මේ එයාපෝට් එකේ ඇවිදලා බලන්න අපේ හොටෙල් එකට යන්න කලින්. ඉතින් අපි දෙන්නම කීප සැරයක්ම මේ එයාපෝට් එකට ඇවිල්ලා තියෙනවා. හැබැයි අපි දෙන්න මේ ජුවල් එකට ගිහිල්ලා තිබ්බේ නැහැ. මම හිතන්නේ හස්බන්ඩ් නම් ගොඩක් කලින් ගිහිල්ලා තියෙනවා. ඒ වුණාට ඉතින් එයාට එච්චර මතක නැහැ. ඉතින් අපි දෙන්න හිතුවා ආපහු හොටෙල් එකට යන්න කලින් පොඩක් ජුවල් එක පැත්තේ ගිහිල්ලාම යන්න. ඉතින් මම නම් මේ ජුවල් එකට ගිහිල්ලා තිබ්බෙම නෑ මීට කලින්. ඉතින් කලින් ආපු වෙලාවෙදිත් ඒ කියන්නේ සිංගප්පූරු ට්‍රාන්සිට් ආපු වෙලාවෙදිත් මට නම් යන්න ලොකු ඕනකමක් තිබුණා. හැබැයි යන්න වෙලාවක් හම්බුනේ නැහැ. ඉතින් ඔන්න අද තමයි යන්න පුළුවන් වුණේ. වව් මේක මාර ලස්සනයි නේද ගයිස්. ඉතින් මම ඇත්තටම පික්චර්ස් දැකලා තියෙනවා. පික්චර්ස් දැකලා මම හරිම ආසාවෙන් හිටියේ. මේක පික්චර්ස් වල දැක්කා වගේම මාරම ලස්සනයි. ඉතින් අපි මෙතන හිටපු වෙලාවේ ඔන්න ස්කයි ට්‍රේන් එකක් ගියා. ඉතින් අපිට ස්කයි ට්‍රේන් එකත් කැප්චර් කරගන්න පුළුවන් වුණා. ඉතින් චැන්ගි එයාපෝට් එකේ ලස්සනත් ටිකක් බලලා දැන් අපි මේ ඉන්නේ හොටෙල් එකට යන ගමන්. ඉතින් මේ ඔයගොල්ලෝ දකින්නේ අපි සිංගප්පූරු වලදී ගත්ත පළවෙනිම මීල් එක. ඉතින් මේ සිංගප්පූරු කුසින්ස් ගැන නම් අමුතුවෙන්ම කියන්න දෙයක් නැහැනේ. මාරම රහයි. මේ ලන්ච් ගත්ත තැන නම් ඇත්තටම දැන් මට මතක නෑ මේ කොහෙද කියලා. හැබැයි කෑම නම් මාරම රහට තිබුණා. සිංගප්පූරු වල කෑම ඇත්තටම ඔස්ට්‍රේලියාවට වඩා ගාණ අඩුයි. ඉතින් මට මතක විදිහට මේ එක මීල් එකකට ඔස්ට්‍රේලියන් ඩොලර්ස් 10ක් 12ක් අන්න ඒ වගේ ගාණක් තමයි ගියේ. ඉතින් අපි හොටෙල් එකට ගිහිල්ලා ලන්ච් උත් අරගෙන පොඩ්ඩක් ෆ්‍රෙෂ්න් අප් වෙලා අද දවසේ අපි ප්ලෑන් කරගෙන ඉන්න දේවල් ටික බලන්න තමයි දැන් මේ ඇවිල්ලා ඉන්නේ. ඉතින් මේ වෙද්දි නම් ඇත්තටම අපි දෙන්නට ගොඩාක් මහන්සි. මං කලින් කිව්වනේ අපි ෆිලිපීන්ස් ට්‍රිප් එකක් ඉවර කරලා තමයි ආවේ කියලා. ඇත්තටම අපි දෙන්නම ෆිලිපීන්ස් ඉද්දී දෙවෙනි සතිය වගේ දෙන්නම හොඳටම අසනීප වුණා. දෙවෙනි සතිය තුන්වෙනි සතිය දෙවෙනි සතිය වගේ වෙද්දී අපි දෙන්න හොඳටම අසනීප වුණා. ඉතින් අපි දෙන්නට ෆිලිපීන්ස් වලදී ડોක්ටර් කෙනෙක්ව channel කරලා බෙහෙත් ගන්නත් උනා. ඉතින් ඒ නිසා ටිකක් මහන්සි. ඒ වුණාට අපි සිංගප්පූරු ඉන්නේ දවස් 2යිනේ. ඉතින් ඒ නිසා මහන්සි බලන්නේ නැතුව අපිට පුළුවන් තරම් බලන්න පුළුවන් දේවල් ටික කවර් කරන්න තමයි දැන් මේ අපි දෙන්න ඇවිල්ලා ඉන්නේ. ඉතින් ගයිස් දැන් අපි මේ ඇවිල්ලා ඉන්නේ ෆ්ලවර් ඩෝම් එකයි ක්ලවුඩ් ෆොරස්ට් එකයි බලන්න. ඉතින් සිංගප්පූරු වලට එන අය අනිවාර්යයෙන්ම යන ඇට්‍රැක්ෂන් එකක් නේ මෙතන. ඉතින් අපි දෙන්නත් හිතුවා පොඩ්ඩක් ගිහිල්ලා බලන්න මොන වගේද කියලා මේ ප්ලේස් එක. අපි දෙන්නට මේකට ටිකට්ස් වලට ගියා ඔස්ට්‍රේලියන් ඩොලර් 100ක්. ඉතින් අපි දෙන්න මේ ටිකට්ස් ගත්තේ ඔන්ලයින් ක්ලූක් එකෙන් තමයි ගත්තේ. ඉතින් ඔයාලත් කොහේ හරි ට්‍රැවල් කරනවා නම් පොඩ්ඩක් ක්ලූක් එක බලන්න. ඉතින් ඒකේ ගොඩක් වෙලාවට ඩිස්කවුන්ටඩ් ප්‍රයිසස් වලට ඔය එක එක ඇට්‍රැක්ෂන්ස් වලට ටිකට්ස් එහෙම ගන්න පුළුවන්. ඉතින් දැන් අපි දෙන්න මේ ඇවිල්ලා ඉන්නේ ෆ්ලවර් ඩෝම් එකට. ඉතින් බලන්නකො ෆ්ලවර් ඩෝම් එකේ එන්ට්‍රන්ස් එකේදීම අපිට මොකද්ද හම්බුනේ කියලා. ඉතින් අපිට මුලින්ම හම්බුනේ ඔස්ට්‍රේලියන් ගාඩන් එක. ඉතින් ඔස්ට්‍රේලියා ඉන්න කෙනෙක් නම් කමෙන්ට් එකක් දාන්න බලන්න ඔස්ට්‍රේලියන් ගාඩන් එක කිව්ව ගමන් ඔයාලට මොකද්ද මතක් වෙන්නේ කියලා. අපිට නම් මුලින්ම මතක් වුණේ ගම් ට්‍රී එක. ඉතින් ගම් ට්‍රී එක කියන්නේ ඔස්ට්‍රේලියාව පුරාම පැතිරිලා තියෙන ගහක්.
ඉතින් අපි දැනත් මේ බල යන්නේ මෙතන ගම් ට්‍රී එකක් තියෙනවද කියලා. ඇත්තටම ගම් ට්‍රී එකක් වගේ ට්‍රී එකක් තිබ්බා. හැබැයි හරියටම ෂුවර් නෑ ඒක ගම් ට්‍රී එකක්මද කියලා. ඉතින් කොහොම හරි අපි දෙන්න බල ගියා. ඉතින් අපි දෙන්න දැකලා පුරුදු ගස් තියනවාද කියලා. ඉතින් ඇත්තටම දැකලා පුරුදු ගස් කීපයක් තිබුණා. ඉතින් ගොඩක් ගස්වල නම් දන්නේ නැහැ. හැබැයි දැකලා පුරුදු ගස් කීපයක් නම් තිබුණා. ඉතින් ඔන්න ඔය වගේ එක ගාඩන්ස් තිබ්බා. ඔස්ට්‍රේලියන් ගාඩන් එක, සවුත් ඇෆ්‍රිකන් ගාඩන් එක මට දැන් නම් මතක නැහැ. ඉතින් ඒ වගේ එක රටවල් වලට ආවේනික වෙලා තියෙන ගස් වර්ග හදලා තියෙන ලස්සන ගාඩන්ස් මෙතන තිබුණා. ඉතින් මේ ප්ලේස් එක ඇත්තටම ලස්සනයි guys. ඉතින් මේකේ ඇතුළට ගියාම මාර කූල්. ඉතින් ඇත්තටම නිකන් මේ පොඩි ෆොරස්ට් එකක් අස්සේ ඉන්නවා වගේ තමයි ෆීලිං එකක් තියෙන්නේ. හිතා ගන්නවත් බෑ මේක ග්‍රීන් හවුස් එකක්නේ. ඉතින් මේ ෆ්ලවර් ඩෝම් එක කියලා කියන්නේ ලෝකේ තියෙන ලොකුම ග්‍රීන් හවුස් එකලු. ඉතින් හිතා ගන්නවත් බෑ ග්‍රීන් හවුස් එකක් ඇතුලේ මෙච්චර ලස්සනට කොහොමද මේ ගස් මේ මල් වර්ග හදලා තියෙන්නේ කියලා. ඉතින් මේ ෆ්ලවර් ඩෝම් එක ඇතුලේ මාරම ලස්සන මල් වර්ග තිබුණා. ඉතින් සමහරක් මල් නම් හොඳටම දැකලා පුරුදුයි. ඔය මට හිතෙන්නේ මේ ජර්බරාස්, බබන්ඩේසියා ඔය වගේ ඕකිඩ්ස් ඔන්න ඔය වගේ මල් එහෙමත් තිබුණා. ඉතින් ඒව නම් අපි දන්නවනේ. අන්න ඒ වගේ ඉතින් දැකලා තියෙන මලුත් තිබ්බා. දැකලා නැති ලස්සන මල් වර්ග තිබුණා. ඉතින් ඔයා මල් වලට ආස කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මෙතෙන්ට ඇවිල්ලා බලන්න. ඉතින් මගේ සමහරක් යාළුවෝ ඉන්නවා ඒගොල්ලෝ මල් වලට වඩා කොළ වලට ආසයි. ඒ කියන්නේ එක්සැම්පල් එකක් විදිහට ගත්තාම නිකන් ඔය ක්‍රෝටන් කොළ තියෙන්නේ. අන්න ඒ වගේ එක විදිහේ කොළ තියෙන ගස් තියෙන්නේ. අන්න ඒ දේවල් වලට ආස අයත් ඉන්නවා. හැබැයි මට හිතුනේ නෑ ඒ කියන්නේ දැන් ගොඩක් ගර්ල්ස් කැමති මල් වලටනේ. එහෙම කොළ වලටත් කැමති අය ඇති කියලා මට හිතුන්නේ නෑ. හැබැයි මම මේ ළඟදී තමයි දැනගත්තේ කොළ වලට ආස කට්ටියත් ඉන්නවා කියලා. ඉතින් මේ ස්ට්‍රක්චර් එක බලන්නකෝ guys මාරම ලස්සනයි නේද? ඉතින් මේක දැක්කහම නම් එකපාරටම මට මතක් වුණේ ඩුබායි වල මිරකල් ගාඩන් එක. ඉතින් ඩුබායි වල මිරකල් ගාඩන් එකට ගිහිල්ලා තියෙන කෙනෙක් නම් දන්නවා. ඒකේ තියෙනවානේ එක ලස්සන මේ වගේ ස්ට්‍රක්චර්ස් මල් වලින් පුරවලා. ඉතින් මෙන්න මේකත් ඒ වගේ මල් වලින් සරසලා තිබ්බ ලස්සන ස්ට්‍රක්චර් එකක්. ඉතින් මාරම ලස්සනයි. ඉතින් ඇත්තටම guys මාරම ලස්සනයි. ඉතින් මේ වගේ තැන් වලින් මට නම් එන්න හිතෙන්නේ නැහැ. මොකද මම මල් වලට මාරම විදිහට ආස කෙනෙක්. ඊට පස්සේ මෙතනින් උඩට යන්න පොඩි ස්ටෙයාකේස් එකක් තිබ්බා. ඉතින් අපි පොඩ්ඩක් උඩටත් ගිහිල්ලා බැලුවා මොනවද තියෙන්නේ කියලා. wow මේ එන්ට්‍රන්ස් එක බලන්නකෝ guys මාරම ලස්සනයි. හැබැයි මං හිතන්නේ මේ එන්ට්‍රන්ස් එකේ නම් තිබ්බේ natural flowers නෙවෙයි. ටිකක් මල් වේලලා වගේ ඒ වගේ හදපු මල් තමයි එතන තිබුණේ. හැබැයි ඉතින් එතනත් ගොඩක් ලස්සනයි. ඒ වුණාට මම නම් ගොඩක්ම කැමති වුණේ අර එළියේ natural flowers තිබ්බ තැනට තමයි මම නම් ගොඩක්ම කැමති වුණේ. ඉතින් මෙතනත් හරිම ලස්සනයි. ඉතින් ඒගොල්ලෝ මේ මල් එක විදිහට මාරම ලස්සනට හදලා තිබුණා මේක ඇතුලේ. ඉතින් හැම ඇට්‍රැක්ෂන් එකම වගේ ඉතින් මෙතනත් තිබ්බා සුවනියර් ෂොප් එකක්. ඉතින් එතනත් ලස්සන මග්ස් ඒ වගේම හෑන්ඩ් ක්‍රීම් වර්ග එක විදිහේ සුවනියර්ස්, චොක්ලට්ස්, ෆ්‍රිජ් මැග්නට්ස් ඒ වගේ ගොඩාක් ලස්සන දේවල් තිබ්බා. ඉතින් මම ඔයගලන්ටත් පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගත්තා. එතන තිබ්බ මේ ලස්සන අයිටම්ස් වල ඉතින් බලන්නකෝ. මේ පැකේජින් දැක්කහම නම් ඔක්කොම දේවල් ගන්න හිතෙනවා. හරිම ලස්සනයි නේද? ඉතින් මම නම් ගොඩාක් වෙලාවට මේ සුවනියර් ෂොප්ස් වලින් ඉතින් දේවල් ගන්නෙ නැහැ. බොරු දේවල් නම් ඉතින් බලනවා විතරයි. මොකද මම කැමති නෑ දේවල් ගෙදර ගෙනත් තියලා නිකන් අර ගෙදර එක වගේම පුරව ගන්න. ඉතින් ඒ නිසා ඒ වෙලාවෙත් ඉතින් ලස්සනයි කියලා කොම් බලනවා. ඉතින් බැලුවට ගොඩාක් වෙලාවට ඉතින් අවශ්‍යම දෙයක් අර වෙන ඔය ලස්සන සුවනියර්ස් නම් ගෙදර අරන් එන්නේ නැහැ. ඉතින් ෆ්‍රිජ් මැග්නට් එකක් නම් අනිවාර්යයෙන්ම ගන්නවා.
ඉතින් ඊට පස්සේ අපි මේ දැන් යන්නේ ක්ලවුඩ් ෆොරෙස්ට් එක බලන්න. ඉතින් බලමු ක්ලවුඩ් ෆොරෙස්ට් එක කොහොමද කියලා. wow guys මේක මාරම ලස්සනයි. wow ඉතින් guys මෙන්න මේ waterfall එක ලෝකේ තියෙන දිගම indoor waterfall එකලු. මාරම ලස්සනයි. ඉතින් අද අපි ටිකක් පරක්කු වෙලානේ මෙතෙන්ට ආවේ. ඉතින් සෙනග ගොඩක් ඉන්නවා. ඉතින් මං හිතන්නේ උදේම ආවොත් නම් ඉතින් මේ crowd එක avoid කරලා ලස්සන pictures ටිකක් එහෙම ගන්න පුළුවන් වෙයි. ඉතින් waterfall එක පහු කරගෙන යද්දී අර waterfall එකේ වතුර බින්දුත් ඇඟට එනවා. මෙන්න මේ බාඳුරා නේද? මං හිතන්නේ මේක බාඳුරා මල්. ලස්සනයි නේද? ඉතින් ඇත්තටම guys මේකේ ඇතුළ නිකන් මේ රේන් ෆොරෙස්ට් එකක් වගේම තමයි. හැමතැනම කොළ පාටයි. ඒ වගේම මේ හොඳටම AC එකක් දාලා දෙන්නේ. ඉතින් මේකේ ඇතුලේ හරි සීතලයි. ඉතින් මං හිතන්නේ මේකේ ඇතුළට ඉතින් ජැකට් එකක් දාගෙන එන්න ඕනේ. එච්චරකට මට නම් මාර විදිහට සීතලයි. ඉතින් මේ තියෙන දැන් අපි ඉන්නේ මේ walk එක. ඉතින් මේ තියෙන්නේ ක්ලවුඩ් වෝක් එකේ ඉඳන් බලද්දී පල්ලෙහා පේන්නේ මෙන්න මේ විදිහට. ඉතින් මේ බිල්ඩින් එකේ තියෙන යුනික් ආකිටෙක්චර් එක, ඒ වගේම මේ ගස්වල තියෙන කොළ පාට, ඒ වගේම ඇඟට දැනෙන කූල්, ඒ වගේම මොයිස්චර්, මිස්ටි ඒ ෆීලිං එක මේ ඔක්කොම ටික එකතු වුණාම මේ ප්ලේස් එක ඇත්තටම මාරම ලස්සනයි. දැන් අපි මේ කරන්නේ ට්‍රී ටොප් වෝක් එක. ඉතින් මෙතෙන්ට සුපර් ට්‍රී ග්‍රෝව් එක ලස්සනට පේනවා. ඉතින් අපි හිතාගෙන ඉන්නේ ක්ලවුඩ් ෆොරෙස්ට් එක බලලා ඉවර වෙලා සුපර් ට්‍රී ග්‍රෝව් එක ළඟටම ගිහිල්ලා බලන්න. හැබැයි ඉතින් අද දවසම එහෙම් මෙහෙම් වහිනවා. ඉතින් ඒ වගේම හොඳටම ග්ලූමි දවසක්. දැන් අපි ගොඩක් වෙලා ඇතුළේනේ හිටියේ. ඉතින් ඒ නිසා දන්නේ නැහැ එළියේ තාම වහිනවද කියලා. අපි බලමු ක්ලවුඩ් ෆොරෙස්ට් එක බලලා ඉවර වෙලා වහින්නේ නැත්නම් පොඩ්ඩක් ඒ පැත්තටත් ගිහිල්ලා බලමු එතන කොහොමද කියලා. දැන් නම් අපි මේ ක්ලවුඩ් ෆොරෙස්ට් එක ඉවර වෙන තැනට වගේ ඇවිල්ලා ඉන්නේ. ඉතින් අපි දැන්නට නම් හිතන්නේ මේක මේ ඇට්‍රැක්ෂන් එක ඇත්තටම worth. ඉතින් සිංගප්පූර් එන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ෆ්ලවර් ඩෝම් එකයි ඒ වගේම ක්ලවුඩ් ෆොරෙස්ට් එකටයි ගිහිල්ලා බලන්න. ඇත්තටම මේ ප්ලේසස් දෙක හරිම ලස්සනයි. දැන් නම් අපි සුපර් ග්‍රෝව් එක හොයාගෙන තමයි ආවේ. ඉතින් අපි එළියට ඇවිල්ලා ටික දුරක් ඇවිදගෙන ආවා. ඈතින් පේන්නේ මරිනා බේ සෑන්ඩ්ස් හොටෙල් එක. ඉතින් දැන් අපි ටික දුරක් ඇවිදගෙන ආවා. ඉතින් ඇවිදගෙන එද්දි හයියෙන් වහින්න පටන් ගත්තා. ඉතින් ඒ නිසා රේන් ජැකට් එකත් ඇඳගත්තා. wow මේ තියෙන guys සුපර් ට්‍රී ග්‍රෝව් එක මාරම ලස්සනයි නේද? ඉතින් අපි හිතාගෙන ඉන්නේ අද හවස 7:45ට මෙතන ලයිට් ෂෝ එක තියෙනවා. මට මතක විදිහට 7:45ටයි 8:45ටයි දවසකට දෙපාරක් මේ ලයිට් ෂෝ එක තියෙනවා. ඉතින් ලයිට් ෂෝ එකේ ටයිම් එක හරියටම දැනගන්න Google search කරලා බලන්න. ඉතින් ඒකේ Google එකේ දාලා තියෙනවා times. wow මාර ලස්සනයි. ඉතින් අපි දැන් හිතාගෙන ඉන්නේ ලයිට් ෂෝ එක බලන්න. හැබැයි වෙදර් එක නම් අද එච්චර හොඳ නෑ. ඉතින් guys අපි ටිකක් වෙලා බලාගෙන හිටියා. ඉතින් ආයෙත් හයියෙන් වහින්න පටන් ගත්තා. ඉතින් ඒ නිසා අපි හිතුවා අපි දෙන්න දැන් already සනීප නැතුව ඉන්නේ. ඉතින් ඒ නිසා අපි දෙන්න හිතුවා අද හොටෙල් එකට ගිහිල්ලා හෙට රැට ඇවිල්ලා වැස්සේ නැත්තම් පුළුවන් වුණොත් ලයිට් ෂෝ එක බලනවා කියලා. ඉතින් අපි හොටෙල් එකට යන්න කලින් වික්ටෝරියා සීක්‍රට් එකට ආවා. ඉතින් මම දැක්කා අද මෙතන selected items වලට offers තිබ්බා. ඉතින් ඒ නිසා අපි මෙතනට ඇවිල්ලා පොඩි items කීපයකුත් ගත්තා. ඉතින් මම මෙතනින් ගත්ත items උයි අද අපේ day 1 ඒ වගේම අපි day 2 day 3 වලදී shopping කළා. පොඩි items ටිකක් ගත්තා.
ඉතින් ඒ ටික ඔක්කොම මම ඔයාලට ඊළඟ වීඩියෝ එකෙන් පෙන්නන්නම් ප්‍රයිසස් උත් එක්කම. ඇත්තටම අපි ලොකුවට shopping කරේ නෑ guys. මොකද අපිට ගන්න ඕන වෙලා තිබ්බ ගොඩක් items අපිට හිතුණා ඕස්ට්‍රේලියාවෙන් offers දාපු වෙලාවට ඊට වඩා අඩු ගානකට ගන්න පුළුවන් කියලා. ඉතින් ඒ නිසා ගොඩක් දේවල් ගත්තේ නැහැ. ගත්ත දේවල් ටික මම ඔයාලට පෙන්නන්නම්. ඉතින් මං හිතුවා මේ වීඩියෝ එක මෙතනින් නතර කරන්න. ඉතින් අන්තිම වෙනකම් ඔයා මගේ වීඩියෝ එක බැලුවා නම් ඔයාට thank you. ඉතින් අපි තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. bye.